මල් පොකුරක් හදමු. ඔන්න ඔය සයිසියෙන් කොළ ගන්න. 1යි 2යි 3යි. ඔන්න ඔහම නමා ගන්න. ඊට පස්සේ මල් පෙත්තක් වගේ ඇඳගෙන ඒ ටික කපා ගන්න. ඔන්න මල් ටික. ඊට පස්සේ පොඩ්ඩක් හැඩ වැඩ කරලා ගමු මල. මල් 7ක් තමයි මේකට ඕනේ උනේ. ඔන්න මල ලස්සන කරා. ඊට පස්සේ අපි අර පෙති දෙකක් ඉතුරු වෙලා තියෙන එක අපි කපා ගන්න ඕනේ. එක පෙත්තක් තමයි අපි කපන්නේ එතන. ඔන්න දැන් ඔන්නම අරගෙන එක පෙත්තක් අපි කැපුමු. ඒ කපපු පෙත්තේ හිස් එක ගම් ටිකක් ගාලා හරි ඩබල් ටික් කෑල්ලකින් හරි අලව ගන්න ඕනේ ඔන්න ඔය විදියට. ඊට පස්සේ පෙති 3ක් හිටින විදියට අපි නමා ගන්න ඕනේ. ඔක්කොම පෙති ඔය වගේ නමාගෙන හිස් කාඩ් එකක් ගමු. දැන් නමාගත්තු මල් ටික අරගෙන අපි අලව ගමු. ඉර ගාවටම ගන්න එපා. ඊට උඩින් තමයි ගන්න ඕනේ. තව ටිකක් දැන් ඔය රතු පාට කතරේ දාලා තියෙන පෙති වල ගම් ගාලා අලව ගන්න ඕනේ මල් ටික. පෙත්තේ අග තමයි ගම් ගන්නත් ඕනේ හරිද? අන්න අර වගේ තමයි මල හිටින්න ඕනේ. ඔන්න අන්තිමට තියෙනවා අපිට ලස්සන මල් පොකුරක්. ටඩා! බයි!